සියලුම දොළ පුතාලට ආයුබෝවන්. අද අපි ප්‍රයිමරි ටීචර් YouTube channel එක ඔස්සේ රාජකීය විහිළුකාරයා වන අන්දරී පිරිමණ්ඩ එක් කතාවක් ඉදිරිපත් කරනවා. පුරාණ ලංකාවේ මහා රාජකීය රාජසභාවේදී විහිළුකාර අන්දරේ සිනහවෙන් සහ බුද්ධිමත් දඟකාරකම් වලින් තවත් දවසක් ආරම්භ කළා. එයින් සතුටටපත් වූ රජතුමා අන්දරේට කළ නොහැකි අභියෝගයක් බාර දුන්නා. ඒ තමයි එක හාල්ලටයක් පමණක් භාවිතා කර බත් පිසීමට සැලැස්වීමයි. ඒ අනුව අන්දරේ ගැඹුරට හිස නමා අභියෝගය පිළිගන්නා බගන් මවාපෙවා. නමුත් ඔහුගේ මනස දැනටමත් බුද්ධිමත් උපක්‍රමයකින් කැරකෙමින් තිබුණා. එදින පසුව රජුගේ අන සිනහවට කාරණාවක් බවට පත් කරන්නේ කෙසේදයි සැලසුම් කරමින් අන්දරේ සිය ගමට ඇවිද යනවා. නැවත අන්දරේ මාලිකාවට ආපසු පැමිණි රජුට පවසන්නේ එක හාල්ලටයක් පිසීමට නම් ඔහුට පළමුව එක් දර කැබැල්ලක් සහ එක් වතුර බිඳක් අවශ්‍ය බවයි. අන්දරේගේ බුද්ධිය නැවතවරක් අභියෝගයක් බුද්ධිමත් චින්තනයක පාඩමක් බවට පත් කර ඇති බව වටහාගත් රජතුමාට හිනාව නවතාගත නොහැකිව ශබ්ද නගා සිනහසෙන්ට පටන් ගත්තා. ඒ අනුව අන්දරේගේ බුද්ධිමත් බව සැමට සිහිපත් කරන්නේ ප්‍රඥාව බොහෝ විට සැඟවී ඇත්තේ හාස්‍ය තුල බවත් සිනාහව උතුම්ම ගුරුවරයා විය හැකි බවයි.